ආයිබෝවන්. ඉතින් කාලයකට පස්සේ අලුතෙන් වීඩියෝ එකක් අරගෙන එන්න කියලා හිතුවා. මේක ඇත්තටම අපි වගේ වාහන පිස්ස වෙනුවෙන් අපි හදපු වීඩියෝ එකක්. මේක අපේ සෙට් එක කැලේ ගිහිල්ලා අපි ගියපු අමාරුම ට්‍රැක් එකක අපි ගියපු ගමනක් ගැන තියෙන වීඩියෝ එකක්. ඉතින් මේ වීඩියෝ එකේදී අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපි එහෙදි මුහුණු දීපු අත්දැකීම් ගැන. බලමු අපි ඉස්සරහට ගමනේදී මොකද්ද වෙන්නේ කියලා. කොහොම වුණත් ඉතින් ගමන ආරම්භය පාර දිගේ යන විදිය කොහොම වුණත් අපි කැලේට වාහන ඇතුල් කරන්න කලින් අපි හඳුන් කුරක් පත්තු කරලා පහනක් පත්තු කරලා අපි මේ පිළිවෙලක් තියෙනවා. මේ පිළිවෙලට තමයි ගමන පටන් ගන්න. මේ ගමන පටන් ගන්නකොට අපේ වාහනවල විස්තර අපි යන කට්ටියගේ විස්තරය සියල්ලක්ම අපි ලබා දෙන්න ඕනේ එතන නිලධාරින්න. එතනින් එහා පැත්තට තමයි අපි ගමන පටන් ගන්න. ඕක තමයි අපේ සාමාන්‍ය සිරිත. මොන දෙයක වුණත් වැදගත්ම කොටස තියෙන්නේ පෙර සූදානම. ඉතින් ඕෆ් රෝඩ් ටුවර් එකක් යනකොටත් ඒකේ වැදගත්ම කොටස තියෙන්නේ පෙර සූදානම වෙන එකේ. සාමාන්‍යයෙන් අනිත් අය ට්‍රිප් එකක් යනකොට ඒගොල්ලන් ගමන පටන් ගන්න ගෙදරින් එහෙම නැත්නම් කොහේ හරි ඒගොල්ලන් බලාපොරොත්තු වෙන එකකින්. හැබැයි අපි සාමාන්‍යයෙන් ඕෆ් රෝඩ් ටුවර් එකක් යනකොට අපි ගමන පටන් ගන්න ගෑරේජ් එකකින්. ඉතින් ගෑරේජ් එකට ගියාට පස්සේ මෙහෙමයි සාමාන්‍යයෙන් අපේ වාහනවල තියෙන අඩුපාඩු මොනවද කියන එක අපි බොහොම පැහැදිලිව දැනගන්න ඕන සහ ඒ අඩුපාඩු හදාගන්න විදිය ගැන අපිට හොඳ අදහසක් තියෙන්න ඕනේ. ඒක නිසා අපි මුලින්ම කරන්නේ ගරාජ් එකකට ගිහිල්ලා ඒ අඩුපාඩු ටික හදාගෙන අපිම වාහනේ චෙක් කරලා අපේ කට්ටියගේ අත්වලින්ම අපි මේ වාහනේ අඩුපාඩු ටික පුළුවන් විදියට හදා ගන්නවා. මේ බ්ලූටූත් එකෙන් ගහන්නේ මොකද බ්ලූටූත් තාම නෝ කණියන් නම් සාමාන්‍ය වාහනයක අපි බලන දේවලුයි ඕෆ් රෝඩ් වාහනයක අපි බලන දේවලුයි ගත්තාම ඇත්තටම ගොඩක් වෙනස්. මොකද කැලේට අවශ්‍ය වෙන විදිහට අපේ වාහන අපි වෙනස් කරලා තියෙන. ඉතින් ඒ දේවල් ටික පර්ෆෙක්ට් විදිහට වැඩ කරන දින තමයි ප්‍රධාන වශයෙන් මෙතෙන්දී බලන්නේ. ඉතින් මුලින්ම ගත්තොත් එහෙම වාහනයක එන්ජින් ඔයිල් වතුර බලන ඒවා සාමාන්‍ය දේවල්. හැබැයි අපි එතනින් එහා පැත්තට ගියපු අපේ ඉලෙක්ට්‍රිකල් සිස්ටම්, අපේ වින්ච්, ඊට පස්සේ අපේ වාහනවල බ්‍රීතර් ලයින්ස්, ඊට පස්සේ ස්නෝකල්, ඔය ටික තමයි අපි ගොඩක්ම චෙක් කරන්නේ. මොකද අපි වැහි කාලේ වැස්සත් එක්ක වතුර වැඩි දවස්වල තමයි මේ ගමන යන්න යොදාගෙන තිබුණේ. ඒවත් එක්ක අපිට මේ දේවල් ටික ටිකක් බරපතල විදිහට චෙක් කරන්න අවශ්‍යතාවය තිබුණා. ඉතින් ඒ ටික ඔක්කොම කරලා
අපේ වාහන වල ඉස්සරහා පිටිපස්ස වින්ච් ඔක්කොම හරියටම වැඩ කරනවා කියන එක කන්ෆර්ම් කරගෙන ඉලෙක්ට්‍රිකල් සිස්ටම් වැඩිපුර හයි කරලා තියෙන ඕල්ටර්නේටර් ඊට පස්සේ ගියර් බොක්ස් ඩිෆරෙන්ෂියල් වල බ්‍රීතර් ලයින්ස් ඒ ඔක්කොම චෙක් කරලා තමයි අපි කොහොමවත් වාහනයක් ඇරලා ඇතුල් කරන්නේ. ඉතින් දැනට අපි කරන්නේ ওই දේවල් ටික කරලා මෙතනින් වාහනේ එළියට ගන්න එක. සාමාන්‍ය මේ වගේ ගමනක ගොඩක් වැදගත් කෑල්ලක් තමයි මේක. කට්ටිය ඔක්කොම එකතු වෙලා අපි කතා කරන්න ඕන සහ සියලු දෙනා දැනුවත් වෙන්න ඕනේ. මෙතනින් ඉස්සරහට ගමන කොහොමද වෙන්නේ කියන එක. මොකද අපි යන්නේ අපේ ටීම් එක විතරක් අයිසොලේට් වෙච්ච තැනකට. ඒ වගේ තැනකට ගියාම අපිට ඉන්න අපි විතරයි කියන එක අපි හිතේ තියා ගන්න ඕන සහ අනිත් කෙනාගේ අවධානය රැඳෙන තැනක අපි ඉන්න ඕන කියන එක අපි දැඩිව මතක තියා ගන්න ඕනේ. මොකද ඩ්‍රයිවර්ස්ලාට ට්‍රැක් එක බලන්න ඕනේ, වාහනය ගැන අවධානය තියා ගන්න ඕනේ. ඒතකොට අනිත් මිනිස්සු ගැන බල බල ඉන්න වෙලාවක් නැහැ. සහ වාහනයක් එරුණොත් මොකද්ද කරන්නේ? ඊළඟට කැලේ සත්තු ඉන්නවා. ඒගොල්ලන්ගෙන් කරදරයක් නැතුව මේ ගමන යන්න ඕනේ. මේ දේවල් ඔක්කොම ගැන හරි අවබෝධයක්, හරි ගයිඩ්ලයින් එකක් දීගෙන එක්කෙනෙකුගේ හෝ දෙන්නෙකුගේ වචන වලට මේ සියලු දෙනාම නතු කරගෙන මේ ගමනේ අනේක තමයි මේ ගමනේදී අපි දකින වැදගත්ම දේ. අනවශ්‍ය විදියට මෙහෙමයි වෙලාව ගැන ගණන් ගන්න එපා කියන්නේ මේ අපි ආගමක ගන්න කියන්නේ සාමාන්‍යයෙන් මේ වගේ ගමන් වලදී අපි මතක තියාගන්න ඕන දෙයක් තියෙනවා. අපි ගොඩක් වෙලාවට නැෂනල් පාක් වල නම් මේ ගමන යන්නේ. එතෙන්දී අපි ගොඩක්ම අවධානය යොමු කරන්න ඕන නැෂනල් පාක් වල තියෙන නීති රීති මාලාව. අන්නේ නීති රීති මාලාවට අවනත වෙලා ඒකට යටත්ව තමයි අපි යන්නේ කියන එක නිතරම අපි සිහිය තියාගන්න ඕනේ. මොකද කැලේ සත්තු ඉන්නවා, කැලේ ගහකොළ තියෙනවා. අපිට ඒවට හානි කරන්න බෑ, සත්තුන්ට කරදර කරන්න බෑ. ඉතින් කාටවත් කරදරයක් නොකර අපේ ආතල් එකත් අරගෙන අපි යන වැඩත් කරගෙන එනවා කියන එක තමයි අපි හැමෝගෙම බලාපොරොත්තු වෙන්න ඕනේ. ඉතින් අපි ඔහම ගමන ඉස්සරහට එද්දී අපිට බලාපොරොත්තු නොවිච්ච දෙයක් තමයි දකින්න හම්බුනේ. අපිට ටිකට් හලෙන් ආපු ලෑන්ඩ් රෝවර් එකක් මේ වගේ වතුරේ ස්ටක් වෙලා තිබුණා. බලනකොට මෙතෙන්දී පොඩි ටෙක්නිකලි පොඩි දෝෂයකුත් අපි දැක්කා. මොකද සාමාන්‍යයෙන් ගඟ ගලනකොට අපි වතුරට දානකොට සැඩපාරත් එක්ක යන ඩිරෙක්ෂන් එක පොඩ්ඩක් තීරණය කරන්න ඕනේ. දැන් මෙතෙන්දී සැඩපාර පහළට ගලනකොට අපි ගඟ දිගේ උඩට යනකොට ටිකක් වාහනේ වැල්ලත් එක්ක හැරලා අපි ඒකට කියන්නේ වැල්ලේ හැරලා බහිනවා කියලා. රෝද එක තැන කැරකිලා වල වගේ හැරලා වාහනේ පහළට බැලලා කැසි එක බිම තිය වෙනවා. නමුත් ගඟ ගලන පැත්තට අපි ගඟ දිගේ යන්න try කරොත් ඒ ප්‍රශ්නේ නැහැ. මොකද අර වතුරෙන් එන ප්‍රතිරෝධය දෙන්න බලපාන්නේ නැති නිසා, වතුරෙන් එන ප්‍රතිරෝධයක් බලපාන්නේ නැති හින්දා ගඟ දිගේ පහළට අපිට ඩ්‍රයිව් කරන්න පුළුවන් ටිකක් ලේසියෙන්. නමුත් ගඟ ගලන පැත්තට ප්‍රතිවිරුද්ධව අපි ඩ්‍රයිව් කරන්න ගියොත් අපිට ටිකක් අමාරු වෙනවා මේ ගඟ ක්‍රොස් කරගන්න. ඒක නිසා හැමතිස්සෙම ඕෆ්රෝඩ් කරනවා නම් වෝටර් ක්‍රොසින් එකක් තියෙනවා නම් ගඟ ගලන පැත්ත සැඩපාර කොහෙටද යන්නේ කියන දේවල් ගැන හොඳ අවධානයක් තියෙන නිසා හොඳ පළපුරුද්දක් තියෙන්න ඕන. මොකද්ද අපි ඊළඟට ගන්න ඕනේ? වාහනේ හිර වුණොත් මොකද්ද අපි කරන්න ඕනේ? වාහනේ
එන්ජින් එක නතර වුණොත් මොකක්ද අපි කරන්න ඕන වගේ ගොඩක් දේවල් ඉගෙන ගන්න තියෙනවා. ඉතින් ඉස්සරහට අපේ ටෙක්නිකල් සෙෂන් වලදී අපි වගේ දේවල් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. කොහොම වුණත් යන්න තිබුණ එක ට්‍රැක් එකක් සම්පූර්ණයෙන්ම හිර වෙලා තිබුණ එක ඩිපෙන්ඩර් එකක් විතර මැද හිර වෙලා නිසා අපි තීරණය කරා කාලයකට කලින් අතෑරලා දාපු ට්‍රැක් එකකින් ඉස්සරහට ගිහිල්ලා ඒ වාහනේත් අදලා අරගෙන ඒගොල්ලත් එක්කම මේ ගමන ඉස්සරහට යනවා කියලා. බලමු ඉස්සරහට කොහොමද අපි ඒක රිකවර් කරේ කියන එක ඒ විස්තර ටික.
දැන් මෙතන මේ වීඩියෝ එක බලුවම ඔයගොල්ලන්ට පේනවා මේ මුදිතගේ වාහනේ අපි පිටිපස්සෙන් එන වාහනේ වින්චයෙන් අල්ලගෙන තමයි පහළට බස්සවන්නේ. ඒකට හේතුව තමයි උතන පේනවට වඩා ලොකු ඇන්ගල් එකක් තියෙනවා උතන බෑවුමේ. ඉතින් මේක ෂෝට් වීල් එකක් නිසා එකපාර උතනින් බැස්සෙවොත් වාහනේ පිටිපස්ස ඉස්සලා වාහනේ පෙරලෙන්න පුළුවන්. අන්න ඒ රිස්ක් එක නිසා තමයි පිටිපස්ස වාහනේ වින්චයෙන් අපි අල්ලගෙන හිමීට මේ වාහනේ මෙතනින් පහළට ගන්න. මොකද එහෙම නැතුනොත් ඒක ඇක්සිඩන්ට් එකක් වෙන්න පුළුවන්. එතකොට ලොං වීල් බේස් වලට ඔයගොල්ලෝ ලොකුවට බලපාන්නේ නැහැ. මොකද ඉස්සරහා රෝඩ් දෙක ස්ලොප් එකේ පිටිපස්සටම ආවා. පිටිපස්ස රෝඩ් දෙක තාමත් කණ්ඩි උඩ වගේ තියෙන නිසා අපිට කන්ට්‍රෝල් කරගන්න පුළුවන්. ෂෝට් වීල් එකේ තියෙන එක අවශ්‍යයක් තමයි මේක දැන්. කැලේ යනකොට ෂෝට් වීල් එක හරිය ලේසි, හැන්ඩලින් වලට ලේසි. ඒකෝට එහෙම මේ හරවලා යන්න ඒ ඔක්කොටම ලේසි. නමුත් මේ වගේ තැනකදී ෂෝට් වීල් බේස් වාහනයක පොඩි අවශ්‍යයක් තියෙනවා. මෙන්න මේ වගේ වෙලාවක ඇක්සිඩන්ට් එකක් වෙන්න පුළුවන්. අයියා හිමීට බස්සන්න. හරි. रोदे कैपुना रोदे कैपुना रोदे कैपुना अनिस पंतर नहीं अनिस पंतर रोदे कैपुना नहीं रोदे ये कहाँ है अरे रोदे बा हाँ हो गया कहीं नहीं है वहाँ बोलता අමිතා වින්ටර් එකම ගන්නවා
රයිට් කරගන්න විතර. අපිට විතර රයිට් කරගන්න. රෝද ගෙලින් කරලා නැහැ. අනිත් රෝද ගෙලින්. එහෙද? හරි ඔහොම අල්ලන් ඉන්න. ඔහොම අල්ලන් ඉන්න. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපේ ගමනේ පළවෙනි කොටස අපි ඉවර කරගත්තේ. ඉතින් මෙතනින් ඉස්සරහට ට්‍රැක් එක මීටර් තරහ ටිකක් අමාරුයි. අපේ වාහන වලට ඩැමේජස් කීපයකුත් වුණා. ඒවා රිකවර් කරගන්න විදිය. ඊට පස්සේ එතනින් ඉස්සරහට ගොඩක් මඩ වැඩි ට්‍රැක් එකක් තියෙන. මේ ට්‍රැක් එකේ අපි කොයි විදිහටද ගියේ සහ ඒ කොටසේ වෙච්ච අත්දැකීම් ගැන කතා කරන්න අපි ඊළඟ වීඩියෝ එකේදී හම්බ වෙනවා. ඉතින් ඒ වෙනකන් හැමෝටම ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙමනම් අපි ඊළඟ වීඩියෝ එකේ හම්බ වෙමු. රෝද ගැපුණා